ආයිබෝවන් 2026 වසර මීන ලග්නයෙන් උපන් අයට කොහොම බලපාවිද? ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂානි රෝෂනී සෝමවීර ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. 2026 වසර මීන ලග්නයෙන් උපන් අයට කොහොම බලපාවිද? අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ඉතින් මේ ලැබෙන අවුරුද්දේදී ආදරය, රැකියාව, සෞඛ්‍ය වගේ ජීවිතයේ වැදගත්ම පැතිවලට ග්‍රහයින්ගේ බලපෑම කොයි වගේ වෙයිද? අපි බලමු. හරි, අපි මුලින්ම බලමු 2026 වසරේ පොදු චිත්‍රය මොකද්ද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා ආදරය සහ සම්බන්ධතා ගැන, ඊළඟට වෘත්තීය සහ මූල්‍ය තත්ත්වය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන බලමු. අන්තිමටම මේ අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන් සුබ පිළිවෙත් ටිකකුත් තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. 2026 මීන ලග්න හිමියන්ට කොහොම අවුරුද්දක්ද? මේක ඇත්තටම පරිවර්තනයක සහ යම් පරීක්ෂණ එන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇත්තටම ලොකු වෙනස්කම් ගේන එක. Taman කවුද, ජීවිතේ යන්නේ කොහාටද කියන එක ගැන අලුතින් හිතන්න පෙළඹෙනවා. ඒකම වගකීම් ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ආදරය, මුදල්, රැකියාව මේ හැම දෙයකම අභියෝග වගේම ජයග්‍රහණත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක්. හරි. ඔය පොදු කාරණාත් එක්ක අපි දැන් බලමු හදවතේ කාරණා ගැන. ආදරය සහ සම්බන්ධතා පැත්තෙන් 2026 කොහොම වෙයිද? අවුරුද්ද පටන් ගන්නෙම ආදරයට හරිම සුබ විදිහට. විශේෂයෙන්ම බලන්න ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 24 වෙනකන් කාලය මේක තමයි ආදරයට හොඳම වෙලාව. අලුත් සම්බන්ධයක් පටන් ගන්න හරි, තියෙන සම්බන්ධයක් තව ශක්තිමත් වෙන්න හරි ලොකු ඉඩක් තියෙනවා. මේ කාලේදී යාළුකම් ආදරයට පෙරලෙන්න පුළුවන්, පරණ ආදර කතාවක් ආයෙත් පණ ගන්නත් පුළුවන්. තනිකඩව ඉන්න කෙනෙක්ට හිතවතෙක්ගෙන්ම ආදරේ යෝජනාවක් එන්නත් ඉඩ තියෙනවා. හැබැයි පොඩි දෙයක් තියෙනවා. බලාපොරොත්තු ගොඩක් ඉහෙලින් තියාගන්න එපා. එහෙම වුණොත් සමහර විට වෙන්වීම පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් පරිස්සමෙන්. විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට නම් මෙන්න නියම ආරංචියක්. ජූනි මාසේ 2 වෙනිදා ඉඳන් නොවැම්බර් 1 වෙනිදා වෙනකම් තියෙන කාලය විවාහයට ඉතාමත්ම සුබයි. මේ කාලයේදී ප්‍රේම විවාහ සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. දෙමෝපියන් එක්ක තියෙන සබඳතාත් යහපත් වෙනවා. හැබැයි නොවැම්බර් මාසෙන් පස්සේ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. පොඩි ගැටලු මතුවෙන්න පුරුවන්. හොඳයි. ආදර කතා පැත්තකින් තියලා අපි දැන් බලමු රැකියාවයි මුදලුයි ගැන. 2026 දී වෘත්තීය සහ මූල්‍ය පැත්තෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මුදල් පැත්තෙන් බැලුවොත් 2020 කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. එක පැත්තකින් ලොකු ලාභ ලබන්න හිතුවවත් නැති විදිහට සල්ලි එන්න අවස්ථා තියෙනවා. බලවත් අයගෙන් උදව් ලබන්නත් පුළුවන්. ඒත් අනිත් පැත්තෙන් විදේශ ගමන් බිමන් වගේ දේවල් වලට හරි හදිසි දෙයකට හරි වියදම් යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මුදල් කළමනාකරණය තමයි වැදගත්ම දේ. විශේෂයෙන්ම සේවා සපයන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය නොවන සංවිධානවල එහෙමත් නැත්නම් කලා සහ සංගීතය වගේ ක්ෂේත්‍රවල ඉන්න අයට මේ අවුරුද්ද ගොඩක් හොඳයි. දියුණුවට හොඳ අවස්ථා උදා වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සෙනසුරුගේ බලපෑම නිසා වැඩනන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ශාරීරිකව ටිකක් විඩාවක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට කලින්ම සූදානම් වෙලා තමන්ගේ ශක්තිය හොඳින් කළමනාකරණය කරගන්න එක තමයි වැදගත්. ඔය වැඩ රාජකාරිවල කාර්යබහුලත්වයත් එක්ක අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන දේවල් අමතක කරන්න බෑ නේද? අපි දැන් ඒ පැත්තට හැරමු. ඉගෙන ගන්න අයට නම් 2026 කියන්නේ නියම අවුරුද්දක්. විශේෂයෙන්ම කලා, මනෝවිද්‍යාව, එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික විෂයන් වගේ දේවල් ගන්න ඉගෙන ගන්න අයට ගොඩක් හොඳයි. ඒ වගේම අධ්‍යාපනයේට විදේශගත වෙන්න හීනයක් තිබුණා නම් ඒක සැබෑ කරගන්නත් මේ අවුරුද්දේ අවස්ථා උදා වෙන්න පුළුවන්. හැබැයි සෞඛ්‍ය ගැන නම් ටිකක් වැඩිපුර හිතන්න වෙනවා. විශේෂයෙන්ම අස්ථි, දත් සම්බන්ධ ගැටලු සහ මානසික ආතතිය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. හොඳට විවේක ගන්න කෙනුයි, භාවනා කරන කෙනුයි මේ තත්ත්වයන් ගොඩක් දුරට පාලනය කරගන්න පුරුවන්. හොඳයි. අපි දැන් කතා කරමු මේ අවුරුද්දේ එන අභියෝග ජය අරගෙන සාර්ථකතය ළඟා කරගන්න පුළුවන් සරල සුබදායක පිළිවෙත් ටිකක් ගැන. මේක හරිව සරල ඒත් ගොඩක් බලවත් පිළිවෙතක්. ඕං ගුරුවේ නමः කියන මන්ත්‍රය ජප කරන එක. විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා දවස්වලට පුළුවන් නම් 108 වතාවක් ජප කරන්න. ඒ එක්කම කහමල් සහ ගිතේල් පහන් පූජා කරනවා නම් තවත් හොඳයි. ඒ වගේම තමන්ගේ වැදගත් වැඩ කටයුතු වලට බ්‍රහස්පතින්දා හරි සඳුදා හරි තෝරගන්න.
අඳින පළදින දෙයටත් කහ සුදු මුහුදු නිල් වගේ වර්ණ එකතු කරගත්තොත් සුබ ප්‍රතිඵල තවත් වැඩි කරගන්න පුළුවන්. එනම් අන්තිමට කියන්න තියෙන්නේ 2026 කියන්නේ මීන ලග්න හිමියන්ට ආදරය, ලාභ සහ ආධ්‍යාත්මික දියුණුව ගෙන අවුරුද්දක්. ඔව්, අභියෝග තියෙන්න පුළුවන්. ඒත් ඒ අතරේම විශාල අවස්ථාත් සැඟවිලා තියෙනවා. ඉතින් දැනුවත් තීරණ අරගෙන ධනාත්මකව හිටියොත් මේක අනිවාර්යයෙන්ම සාර්ථක අවුරුද්දක් කරගන්න පුළුවන්. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍ය වේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනප්‍රසාදිනී දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය, අංක 305C, කොස්සින්න, ගණේමුල්ල. WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5